සුබ දවසක් වේවා ආදරණීය සහෘදයනි. මෙන්න අද දින තවත් කතා බහට ලක් වුණු විශේෂ පුවතක් තොප්පිගල නිවුස් වෙතින් ඔබ වෙතට. පිටකොටුවේ රුපියල් කෝටි 2ක මුදලක් බැංකුගත කිරීමට රැගෙන යමින් සිටියදී සැලසුම් කළ කොල්ලකෑමකින් එම මුදල් පැහැරගත් බවට සැකකාර කාන්තාවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම සිද්ධිය සිදු වී ඇත්තේ පිටකොටුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි 2කට අධික මුදලක් එහි සේවකයෙකු විසින් තැන්පත් කිරීම සඳහා බැංකුවකට ගෙන යාමේදී බවයි. ඒ අවස්ථාවේදී පෙර සැලසුම් කළ පරිදි කොල්ලකෑමක් සිදු කරමින් එම මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා. කැලණිය කොට්ටාශ අපරාධ නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පෑලියගොඩ නාරම්මනීය ප්‍රදේශයේදී ත්‍රිරෝදරතය පරීක්ෂා කිරීමේදී මෙම සම්බන්ධය හෙළි කරගෙන තිබෙනවා. අදාළ ත්‍රිරෝදරතයේ සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබූ බෑගයකින් රුපියල් ලක්ෂ 30ක මුදලක් සොයාගෙන ඇත. ඊට අමතරව කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාවක් රුපියල් ලක්ෂ 15ක මුදලත් සමග අත්අඩංගුවට ගැනුණු බවයි. තවත් සැකකරුවන් 5 දෙනෙක් රුපියල් 2 කෝටි 22 ලක්ෂ 45000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සිට 45 දක්වා පසුවන අතර එම කාන්තාවගේ වයස අවුරුදු 60ක් පමණ වේ. ඔවුන් කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද තොරතුරු ලැබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ටාශ අපරාධ නිවාරණ කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා. මෙම පුවත ඔබ වෙතට ගෙන ආවේ නිවැරදිම සත්‍ය පුවත් ඔබ වෙතට ගෙන එන තොප්පිගල නිවුස් සමගින්. කරුණාකර අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස් කමෙන්ට් එකක් ලෙස දාන්නත් අමතක කරන්න එපා. සත්‍යය තුලින් මනසටම වදින හීසැරය තොප්පිගල නිවුස්. නැවතත් හමු වෙමු මෙවන් වූ පුවත් සමගින්. එතෙක් ඔබට වාසනාවන්ත දවසක්.